ආයුබෝවන් කොන්නිචිවා. අද මම කතා කරන්න යන්නේ ඉදෝ ඉජෝ කයිජුනෝ කිහොන්. එනම් වැඩිහිටි හෝ රෝගී පුද්ගලයෙකුගේ ගමන් කිරීම සහ ස්ථානය මාරු කිරීම සඳහා අවශ්‍ය වන මූලික රැකවරණ ක්‍රම පිළිබඳවයි. හෙද රැකවරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඔයාලට, ඒ වගේම විභාග සඳහා සූදානම් වෙන ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දැන් පාඩම පටන් ගනිමු. මාත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. අපි මුලින්ම කතා කරමු ඉදෝ ඉජෝනෝ ඉගිතෝ මොකුතෙකි. එනම් ගමන් කිරීම සහ ස්ථානය මාරු කිරීමේ වැදගත්කම සහ අරමුණු පිළිබඳව. වතශිたちの日常生活のほとんどは移動することでできています. තේරුම තමයි අපගේ දෛනික ජීවිතයේ වැඩි කොටසක් චලනයන්ගෙන් සමන්විත වේ. ඒ කියන්නේ අපගේ දෛනික ජීවිතයේ බොහෝ ක්‍රියාකාරකම් ගත්තොත් ඒවා සිදු කරන්නේ එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගමන් කිරීම මගින්. උදාහරණ විදියට ඇඳෙන් නැගිටීම, කැම මේසයට යාම, වැසිකිළියට යාම, ඒ වගේම ස්නානය සඳහා යාම වගේ සෑම ක්‍රියාකාරකමකටම චලනය, එහෙමත් නැත්නම් ගමන් කිරීම, ඒ වගේම ස්ථානය මාරු කිරීම ඇතුළත් වෙනවා. මීළඟ කරුණ තමයි ඉදෝ ඉජෝ කයිජෝ wa ඉදෝ ga fujiyou ni natta hito no seikatsu wo sasaeru taisetsu no keya desu. එහි තේරුම තමයි ගමන් කිරීම සහ ස්ථානය මාරු කිරීමේ සහාය ගමන් කිරීමට අපහසු පුද්ගලයන්ගේ ජීවිතවලට සහාය වන වැදගත් සත්කාර ක්‍රමයකි. අපි බලමු මීළඟ කරුණ. කයිගෝ shokuin ga hokkou dougu wo tadashiku ansen ni suka wo tedatsuke wo suru koto de ryosha ni imamade to onaji seikatsu wo shite morau koto ga shien no mokuteki to narimasu. තේරුම තමයි පරිශීලකයන්ට ඇවිදීමේ ආධාරක නිවැරදිව සහ ආරක්ෂිතව භාවිතා කිරීමට සහාය වීම මගින් ඔවුන්ට පෙර පරිදි සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සහාය ලබා දීම. අපි ඊළඟට බලමු ගමන් කිරීමට සහාය ලබා දෙන උපකරණ පිළිබඳව. පළවෙනි රූප සටහනේ දක්වලා තියෙන්නේ තෙසුරි, අත්වැට. අංක 2කින් සඳහන් වෙන්නේ tsuwe, සැරයටිය. මෙහි සැරයටි වර්ග 4ක රූප සටහන් දක්වලා තියෙනවා. අංක 3 hokoki, walker. මෙහි hokoki වර්ග 4ක රූප සටහන් සඳහන් කරලා තියෙනවා. අංක 4 kurumaisu, රෝද පුටුව. මෙහි රෝද පුටු වර්ග 4ක් දක්වලා තියෙනවා. පස්වන අංකයෙන් සඳහන් වෙන්නේ ශිරුබාකා, සිල්ව කා කියලත් මෙය හඳුන්වනවා. මේ ශිරුබාකා ගොඩක් දුරට එලිමහනේ ඇවිදීමට යාමට භාවිතා කරනවා. මෙහි විවේකයක් අවශ්‍ය වූ විට වාඩිවීමට ස්ථානයක් වගේම තමන්ගේ ගමන් මළු රැගෙන යාමට ස්ථානයකුත් තියෙනවා. අපි මීළඟට කතා කරන්න යන්නේ ස්ථානය මාරු කිරීමේ රැකවරණයේදී අනුගමනය කළ යුතු මූල ධර්ම. ඉජෝ කයිජොනෝ ගෙන්සොකු. පළවෙනි කරුණ තමයි කයිජොනෝ මයනි සෙත්සුමේ සුරු. කයිජෝ ඕ හජිමෙරු මයනි නනියෝ සුරු නොකා නසෙ සුරු නොකා ඕ රියෝෂනි සෙත්සුමේ ශිතේ දෝයි ඕ එරු.
හෙද සත්කාරය ආරම්භ කිරීමට පෙර පරිශීලකයාට අපි මෙතැන් සිට කරන්න යන්නේ මොනවද? ඇයි මේ දේ කරන්න කියන කාරණය පැහැදිලි කරලා ඔහුගේ හෝ ඇයගේ එකඟතාවය ලබා ගැනීම කළ යුතුයි. ඊළඟ කරුණ බලමු. කතමහිග අරුතොකිනො කයිජෝ. රියෝෂනි කතමහිග අරුතොකිවා කයිගොශොකුයින් වා කාන්සකුනි තජිමස්. පරිශීලකයාට අංශභාග තත්ත්වය ඇති විට හෙද සත්කාරය ලබා දෙන තැනැත්තා බලපෑමට ලක් වූ පැත්තේ සිටීම. අපි බලමු මේ සඳහා හේතු වන කරුණු මොනවද කියලා. කාන්සකුවේ තවුරෙරුන ඕ ෆුසෙගු. අඩපණ වූ පැත්තට එහෙමත් නැත්නම් බලපෑමට ලක් වූ පැත්තට වැටීම් වළක්වා ගැනීම. කන්සකුණු හිස ඔරයෝ ෆුසෙගු. බලපෑමට ලක් වූ පැත්තේ දන හිස නැමී ගිහින් වැටීම් වළක්වා ගැනීම. අන්සෙන්නි තත්තරි අරුයිතරි දෙකිරෝ. ආරක්ෂිතව නැගීමට සහ ඇවිදීමට උපකාර කිරීම. එහෙනම් අංශභාග තත්ත්වය ඇති පරිශීලකයෙකුට අපි ස්ථානය මාරු කිරීම සම්බන්ධ හෙද සත්කාරය සැපයීමේදී හෙද සත්කාරය ලබා දෙන තැනැත්තා අනිවාර්යයෙන්ම බලපෑමට ලක් වූ පැත්තේ සිටිය යුතුයි. මීළඟ කරුණ තමයි ෆුකුෂි යෝගු ඕ සුකව්. රියෝෂානෝ ජෝතයිනි අවසෙතේ තෙසුරි නදොනෝ ෆුකුෂි යෝගු ඕ සුකයි මස්. ස්ථානය මාරු කිරීමේදී පරිශීලකයාගේ තත්ත්වය අනුව සුදුසු උපකරණ භාවිතා කිරීම. මීළඟ කරුණ තමයි කයිජෝ සෙන්ගොනි තයිචෝ ඕ කකුනින් සුරු. ඉජෝසුරු තොකිවා තත්තරි සුවත්තරි ශිතේ කෙත්සුවත්සුගා සගරු කොතොගා අරිමස්. ස්ථානය මාරු කිරීම සම්බන්ධ හෙද රැකවරණය සැපයීමේදී පුද්ගලයා නැගී සිටින විට හෝ වාඩි වන විට රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා හෙද රැකවරණය ලබා දීමට පෙර සහ ස්ථානය මාරු කළ පසු පරිශීලකයාගේ ශාරීරික තත්ත්වය අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතුයි. අපි බලමු පරීක්ෂා කළ යුතු දේවල්. මෙමයිවා නයිකා කරකැවිල්ල තිබේද නැත්ද? කිබුන්ග වරුකුණයිකා අසනීප බවක් දැනෙනවද නැත්ද? කවෝ ඉරෝවා දයිජෝබුකා මුහුණේ පාට සාමාන්‍යද? ෆුරත්සුකිවා නයිකා ශරීරය වෙවුලනවද එහෙමත් නැත්නම් සමබරතාව නැති වෙනවද කියලා බලන්න පුළුවන්. මෙවැනි ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම හෙද සත්කාරය නවත්තලා අවශ්‍ය පියවර ගත යුතුයි. මොකද පරිශීලකයාගේ ආරක්ෂාව ඉතා වැදගත් වෙනවා. මීළඟ ස්ලයිඩ් එක තමයි ඉජෝ දෝසනෝ කිහොන්. මෙම ස්ලයිඩ් එකෙන් අපි කතා කරන්නේ නිවැරදිව ස්ථානය මාරු කිරීමේ මූලික පියවර පිළිබඳව. පළවෙනි කරුණ බලමු. ඉජෝ දෝසවා ඕකිකු වකෙතේ තචියාගරු කරදනු මුකියෝ කයරු සුවරු නෝ සන්දෝසදේ නරි තජිමස්. ස්ථානය මාරු කිරීම පියවර 3කින් සමන්විත වෙනවා. තචියාගරු සිට ගැනීම එහෙමත් නැත්නම් නැගී සිටීම, කරදන මුකියෝ කයරු ශරීරයේ පැත්ත වෙනස් කිරීම, සුවරු නැවත වාඩි වීම. ඊළඟ කරුණ බලමු. තචියාගරුවා ඉජෝනො තයිසෙත්සුන පොයෙන්තෝ දෙස්. කයිජොග අරෙබ තජියාගරි රිත්සුයිගා තොරෙරුという人の異常では一度立水を取る
という解除が必要です。මෙහිදී 立ち上がる එහෙමත් නැත්නම් සිට ගැනීම ඉතා වැදගත් පියවරක් ලෙස සලකන්න පුළුවන්. උපකාරයක් නොමැතිව සිට ගැනීමට නොහැකි පුද්ගලයන් සඳහා ස්ථාන මාරු කිරීමේදී සිට ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. මෙය පාදවල හෝ ශරීරයේ මාංශපේශී ශක්තිය පවත්වා ගැනීමට ස්වාධීනත්වය වැඩි කිරීමට හේතුවක් වෙනවා. 腰を上げずに車椅子に乗るなど立錐を取らずに移乗することもできますが、そのように移乗を続けていると筋力や立錐能力が低下するため立錐を取ることが難しくなってしまうという問題が感じることがあります。නිතරම නැගී නොසිට රෝදපුටුවකට පමණක් මාරු කළහොත් කාලයත් සමග මාංශපේශී ශක්තිය සහ නැගී සිටීමේ හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ස්ථානය මාරු කිරීම වැනි හෙද සත්කාරයේදී පරිශීලකයාට සිට ගැනීමට අවස්ථාවක් ලබා දීම ඉතාම වැදගත්. මීළඟට අපි කතා කරන්න යන්නේ බෙද්දෝ කරනෝ තචියගරි. තචියගරි කයිජොනෝ කිහොන්. සිට ගැනීම සම්බන්ධව හෙද සත්කාරය ලබා දීමේදී අනුගමනය කළ යුතු මූලික පියවර ගැන. පළවෙනි පියවර තමයි අසකු සුවරි නවසු. බෙද්දොනෝ හෂිනි චිකසුකු. අපි මුලින්ම පරිශීලකයාව ඇඳේ කෙළවරට සමීප වෙන විදියට වාඩි කරව ගන්න ඕන. අශියෝ හිකු. සුකොෂි උශිරොනි හිකු. කකුල් දෙක පොඩ්ඩක් පිටිපස්සට වෙන්න තියන්න ඕන. අශියෝ කතහබනි හිරකු. පාද අතර පරතරය පොඩ්ඩක් වැඩි වෙන විදියට සකස් කරන්න ඕන. මෙය ශරීරයේ සමබරතාව පවත්වා ගැනීමට ඉතාම වැදගත් වෙනවා. රියෝෂණු තෙයෝ සකතෙදෙ මොත්සු. පරිශීලකයාගේ අත් දෙක නිවැරදි ආකාරයට අල්ලගන්න ඕන. මයකගමිනි නරිනගර තචියගරු. ශරීරය ඉදිරියට නැමෙන ආකාරයට ඉරියව්ව පවත්වා ගනිමින් සෙමින් නැගී සිටින්න ඕන. තයිචෝ කකුනින්. සිටගත්තාට පසුව අනිවාර්යෙන්ම පරිශීලකයාගේ ශරීර තත්ත්වය පරීක්ෂා කළ යුතුයි. අපි මීළඟට කතා කරන්න යන්නේ කතමහිග අරුරියෝෂණෝ තචියගරි කයිජොනෝ චූයිතෙන්. අංශභාග තත්ත්වය සහිත පුද්ගලයෙකුගේ සිට ගැනීම සම්බන්ධ හෙද සත්කාරයේදී සැලකිලිමත් විය යුතු කරුණු. කයිගොෂොකුෙන් වා රියෝෂණෝ කන්සොකුනි තත්සු කොතෝ. හෙද සත්කාරය ලබා දෙන තැනැත්තා පරිශීලකයාගේ බලපෑමට ලක් වූ පැත්තේ සිට ගැනීම කළ යුතුයි. කන්සකුණු අශියෝ තොතොනොයරු. බලපෑමට ලක් වූ පැත්තේ පාදය හෙද සත්කාරය ලබා දෙන තැනැත්තා විසින් නිවැරදි ආකාරයට සකස් කළ යුතුයි. නිරෝගී පැත්තේ පාදය පරිශීලකයාට තමන් විසින් නිවැරදි ආකාරයට තබා ගැනීමට ඉඩ සලසන්න ඕන. දෙකිරු කොතෝවා යත්තේ මොරයි. දෙකිනයි කොත දකේ කයිජසුරු. අනිවාර්යෙන්ම පරිශීලකයාට කරන්න පුළුවන් දේවල් ඔහුට හෝ ඇයට කිරීමට ඉඩ සලසා දෙන්න ඕන. ඔහුට හෝ ඇයට කරන්න අපහසු දේවල් සඳහා පමණක් හෙද සත්කාරය ලබා දෙන තැනැත්තා විසින් උපකාර කළ යුතුයි. මෙම ස්ලයිඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ බෙද්දෝ කරා කුරුමයිසුවෙනෝ ඉජෝ. ඇඳේ සිට රෝද පුටුවට ස්ථානය මාරු කිරීම සම්බන්ධව. මෙහිදී අපිට රෝද පුටුව ස්ථානගත කරන ආකාර දෙකකට කරන්න පුළුවන්.
කෙන්සොකු හයිචි, කන්සොකු හයිචි. කෙන්සොකු හයිචි කියන්නේ පරිශීලකයාගේ බලපෑමට ලක් නොවූ පැත්තේ රෝදපුටුව ස්ථානගත කිරීම. කන්සොකු හයිචි කියන්නේ පරිශීලකයාගේ බලපෑමට ලක් වූ පැත්තේ රෝදපුටුව ස්ථානගත කිරීම. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. කෙන්සොකු හයිචි ගා ගෙන්සොකු දෙස් ගා ಬೆದ್ದೊನು ಕಂಕ್ಯೋಯ ಬೆದ್ದೊನಿ ತೆಸುರಿಗ ಸುಯಿತೇರು ಬವೈನಿವಾ ಕನ್ಸೊಕು ಹೈಚಿನಿಯೊರು ಇಜೋ ಓ ಒಕೊನೈ ಮಸ್. පරිශීලකයාගේ නිරෝගී පැත්තේ රෝදපුටුව තැබීම මූලික ක්‍රමය වුණත් ඇඳේ පිහිටීම ඒ වගේම අත්යට පිහිටා ඇති ආකාරය අනුව බලපෑමට ලක් වූ පැත්තේ රෝදපුටුව තැබීමට සිදුවෙන්න පුළුවන්. කෙන්සොකු හයිචි සුරු තොකි කුරුමයිසුවෝ කෙන්සොකුනೊ ෆුකුර හගේ බොබුන් මදේ ಚಿಕಸುಕೆ ಮಸ್. ಬೆದ್ದೊತೊ ಕುರುಮೈಸುನೊ ಕಕುದುವಾ ಜೂಗೊ ಕರ ಸಂಜೂದೊ. පරිශීලකයාගේ නිරෝගී පැත්තේ රෝදපුටුව තැබීමේදී රෝදපුටුව පරිශීලකයාගේ පාදයට හැකි තරම් ළඟින් තැබිය යුතුයි. ඒ වගේම ඇඳ සහ රෝදපුටුව අතර කෝණය අංශක 15ත් 30ත් පමණ විය යුතුයි. මෙම වීඩියෝ එකේ පළමු කොටස මෙතනින් අවසන් කරනවා. දෙවැනි කොටස මගින් ඇවිදීමේ සහාය සම්බන්ධව හෙද සත්කාරය ලබා දීමේදී අපි අනුගමනය කළ යුතු කරුණු මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ආරාධනා කරනවා. ගොඩාක් ස්තුතියි.